අපි අද කතා කරන්න යන්නේ හැම වසරකම තායිලන්තයේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන සොන්ක්‍රාන් උත්සවය. තායිලන්තයේ අලුත් අවුරුද්ද නැත්නම් වෝටර් ෆෙස්ටිවල් එක ගැන. සොන්ක්‍රාන් කියන වචනේ තේරුම වෙනස් වෙනවා හෝ චලනය වෙනවා කියන එකයි. ඒ කියන්නේ සූර්යාගේ ගමන නිසා ඍතුව නැත්නම් සීසන් එක වෙනස් වෙනවා කියන එකයි. මේ උත්සවයෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත් ජීවිතයක්, අලුත් ආරම්භයක් සැමරීම සහ නව වසරක් සඳහා සූදානම් වීමයි. මේ අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා සිට අප්‍රේල් 15 වෙනිදා දක්වා මේ උත්සවය දී තිබෙනවා. තායිලන්තයේ මේ දිනේ රජයේ නිවාඩු දිනය. නව වසරට වාසනාව ලබා දීම සඳහා මේට සහභාගී වන අයට ජලයේ ඉසීම මගින් ආශිර්වාද කිරීම ඔවුන්ගේ චාරිත්‍රයක්. සොන්ක්‍රාන් තායිලන්තයේ වසරේ උණුසුම්ම කාලයේදී සිදුවන අතර කාලයත් සමග මේ වෝටර් ෆෙස්ටිවල් එකක් බවට පත් වෙලා තිබෙනවා. තායිලන්තයේ පුරා විවිධ ජල ක්‍රීඩා, විවිධ උත්සව සහ සංස්කෘතික දේවල් පැවැත්වෙනවා. විදේශිකයන් පවා වතුර ගසා ගැනීම, වතුර විදින තුවක්කු පවා භාවිතයෙන් මේ විනෝදයෙන් සමරනු ලබනවා. පාරේ යන විට කවුරු හරි වතුර ගැහුවොත් ඔබ අකමැති වෙන්න පුළුවන්. ඒ තායිලන්තයේ සොන්ක්‍රාන් උත්සවය කියන්නේ සැමරීමට, විනෝද වීමට තිබෙන කාලයක්. ඒ ඔවුන්ගේ සංස්කෘතික උත්සවයක් නිසා ඔවුන්ගේ රටට යන විට ඒවට ගෞරවනීය වන්න සිදු වෙනවා. ලංකාවේ අපේ යද්දී වතුරෙන් හානි වෙන දේවල් ඒ දිනවලදී එම ස්ථානවලට රැගෙන යාමෙන් වළකිනවා නම් හොඳයි. ඉතින් අප්‍රේල් මාසයේ තායිලන්තයේ යන්න ඉන්න ඔබට මේක තවත් අලුත් අත්දැකීමක් වේවි. ඔබට පහසු මුදලට ඔබට අවශ්‍ය විදියට ඔබේ තායිලන්ත සංචාරය සංවිධානය කරගන්න සියම් සිලෝන් අපිට කතා කරන්න.